ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Python for Beginners අපේ පාඨමාලාවේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මුලින්ම මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද programming language එකක් කියන්නේ සහ ඇයි අපිට programming language එකක් ඕනේ වෙන්නේ කියලා. මොකක්ද programming language එකක් කියන්නේ? ඇයි අපිට programming language එකක්? ඔයාලා දන්නවා මේ ලෝකේ විවිධ භාෂා තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මේ ආදී භාෂා විශාල ප්‍රමාණයක් ලෝකයේ අපිට දකින්න හම්බෙනවා. ඉතින් මේ භාෂා ඇයි අපිට ඕනි වෙන්නේ? අපිට එදිනදා ජීවිතේදී කමියුනිකේට් කරන්න, අපේ අදහස් තව කෙනෙක් එක්ක බෙදා හදා ගන්න තමයි අපිට ලැන්ග්වේජ් එකක් ඕනි වෙන්නේ. හරි. එතනින් තවත් ඉස්සරහට එනකොට අපි කොහොමද පරිගණකයක් එක්ක එහෙම නැත්නම් කම්පියුටර් එකත් එක්ක ගනුදෙනු කරන්නේ? කම්පියුටර් එක එක්කත් ගනුදෙනු කරන්න අපිට ලැන්ග්වේජ් එකක් ඕනි වෙනවා. සාමාන්‍යයෙන් කම්පියුටර් එකකට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ 1 සහ 0 පමණක් ඇතුළත් වෙන බයිනරි ලැන්ග්වේජ් එකක්. මෙන්න මේ ෆෝමැට් එකත් එක්ක තියෙන ප්‍රෝග්‍රෑම් එකක් විතරයි මැෂින් එකට එහෙම නැත්නම් කම්පියුටර් එකකට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේක හඳුන්වන්නේ මැෂින් ලැන්ග්වේජ් එකක් කියලා. ඇත්තටම 0 හා 1 විතරක් පාවිච්චි කරලා කම්පියුටර් එකකට කමාන්ඩ්ස් දෙන්න ගියොත් ඒක ගොඩක් අමාරු වෙනවා. ඒ නිසා මේ වගේ ලැන්ග්වේජස් අපි හඳුන්වන්නේ low level languages කියලා. ඉතින් ඊට වඩා ලේසියෙන් input commands දෙන්න පුළුවන් කම්පියුටර් ලැන්ග්වේජ් හඳුන්වලා දීලා තියෙනවා. ඒවා අපි හඳුන්වනවා middle level computer language කියලා. උදාහරණයක් විදිහට assembly language අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. හැබැයි මේකත් ටිකක් විතර සංකීර්ණයි. මේ වෙනුවෙන් අපිට සැලකිය යුතු කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. දැන් මෙද්දී අපිට මීටත් වඩා ලේසියෙන් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න language හඳුන්වලා දීලා තියෙනවා. අපි ඒවා හඳුන්වන්නේ high level computer language කියලා. උදාහරණ විදිහට Java, Python, C++. හරි. දැන් අපි Python වලට එමු. ඊට කලින් අපි තව එක දෙයක් දැනන් ඉන්න ඕනේ. ඒ තමයි compiler සහ interpreter අතර තියෙන වෙනස. මුලින් කිව්වා කම්පියුටර් එකකට තේරුම් ගන්න පුළුවන් machine language එකක් විතරයි කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපි ලියන source code එක machine code එකක් බවට පත් කරන්න. ඒ දේ සිද්ධ කරන්න එක්කෝ compiler එකක් එහෙම නැත්නම් interpreter එකක් use කරන්න අපිට සිද්ධ වෙනවා. දැන් අපි බලමු මේ compiler එකක් කියන්නේ මොකක්ද? interpreter කියන්නේ මොකක්ද? සහ මේ දෙක අතර වෙනස මොකක්ද කියලා. මුලින්ම අපි compiler කියන්නේ මොනවද කියලා බලමු. අපිට මේ programming වලදී හම්බෙන C, C++, Go වගේ languages compiler වලට උදාහරණ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි compiler එකක් use කරාම එයා වෙනම executable file එකක් හදා ගන්නවා. අන්න ඒ machine code එක computer එකට අඳුරගෙන වැඩ ටික කරගන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට මේ තියෙන්නේ C language එකෙන් අපි ටයිප් කරන අපේ source code එක. එතකොට compiler එක වෙනම executable file එකක් හදාගෙන මෙන්න මේ විදිහට අදාළ machine code එක එයා හදා ගන්නවා. මෙහෙම executable file එකක් හැදුවට පස්සේ ඒ කියන්නේ compile කරාට පස්සේ source code එක තිබ්බත් නැතත් ගැටලුවක් නැහැ. මේ exe file එක හරහා හැකියාවක් තියෙනවා එයාට ඕනි තරම් වාර ප්‍රමාණයක් අපේ code එක run කරගන්න. අපි දැන් බලමු interpreter කියන්නේ මොනවද කියලා. JavaScript, PHP මේවට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. මේකෙදී අපේ source code එක line by line තමයි machine code එකක් බවට පරිවර්තනය කරගන්නේ. මුලින්ම පළවෙනි line එක convert කරනවා, ඒක run කරනවා. ඊට පස්සේ දෙවෙනි line එක convert කරනවා. ඒ විදිහට line by line convert කර තමයි එයාගේ code එක run කරගන්නේ. මෙතනදී exe file එකක් හදාගන්නේ නැහැ. දැන් අපි compiler සහ interpreter ගැන කතා කරා. දැන් අපි එමු අපේ මාතෘකාවට Python. අපි මේ කතා කරන Python language එක මේ දෙකටම අයිති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි Python මේ දෙන්නවම පාවිච්චි කරනවා. ඒ කියන්නේ Python hybrid language එකක්. මේවට තවත් උදාහරණ කියනවා නම් Java, C# වගේ languages උත් අපිට hybrid languages විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.